හායි හායි ළමයි කොහොමද? අපි අද ආවා නුවරඑළිය පැත්තට. නුවරඑළිය ආවොත් ඉතින් එන්නම ඕන තැනක් තමයි වික්ටෝරියා පාක් එක. මෙහි ඉතින් අනිත් පාක් වලට වැඩිය ඉතින් නුවරඑළියේ ලස්සනම පාක් එක තමයි වික්ටෝරියා පාක් එක. මම නම් දන්න තරමින්. දන්නේ මට නම් මාර ලස්සන තැනක් තමයි වික්ටෝරියා පාක් එක. ඉතින් මේ එන්ටර්දී අද නම් ටිකක් ක්‍රවුඩ් එකත් වැඩි වගේ. කොහොමුණත් මේ ඒරියා එකම මාර ලස්සනයි. අපි ටිකක් ඇවිදගෙන ඉස්සරහට ආවොත් එහෙම අද ටිකක් කට්ටිය වැඩි, කට්ටියත් වැඩි, සීතලත් වැඩි. අද ටිකක් වෙනදට වැඩිය සීතලයි. වැස්ස එනවා සැරෙන් සැරේ, වහිනවා, පායනවා. ඔන්න ඔය වගේ ක්ලයිමේට් එකක් තමයි අද නම් තියෙන්නේ. කොහොම හරි අපි ආවා රෝස උයනට. මේ තියෙන්නේ මම හිතන්නේ නුවරඑළිය හැදෙන හැම වර්ගෙම රෝස මෙහි තියෙනවා. මේ ගාඩන් එකත් මාර ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. අද නම් ටිකක් මේ මල් මැලවිලා වගේ තියෙන්නේ. මං හිතන්නේ වැස්ස නිසා වෙන්න ඕනේ. සැරෙන් සැරේ වහින නිසා පෙති බිමට හැලිලා, සමහර මල් වල පෙති බිමට හැලිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා චුට්ටක් කැතයි වගේ පෙනුනට සමහරක් මල් නම් ලස්සනට තියෙනවා. කොහොම හරි අපි මේ ගාඩන් එක වටේ රවුන්ඩ් දෙක තුනක් දාගෙන ආවා. මේ ටික මාරම ලස්සනයි. මේ ඉස්සරහට යන්න එක වටේටම තියෙනවා. ඒ වටේම මාර ලස්සනක් තියෙන එතන. ඊට පස්සේ අපි ඇවිදගෙන චුට්ටක් ඉස්සරහට ආවා. ඇවිල්ලා පොඩි විවේකයක් ගන්න තැනක් සෙට් වුණා. අපි ඉතින් මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා පොඩි වටයක් දාලා ඉස්සරහට පොඩි වෝකින් එකකුත් දාගෙන ආවා. ඊට පස්සේ අපි ගියා මානෙල් මල් බලන්න. ඔන්න ඉතින් අපි යන දවසේ එක මලක්වත් නෑවිලේ. අපි ඉතින් එතනිනුත් රවුමක් දාගෙන මලුත් නැති නිසා හිමීට ඉස්සරහට ආවා. ඇවිල්ලා පොඩි වීඩියෝ පාරකුත් දාගෙන ඉතින් එන්න ආවා. ඔන්න ඉතින් එන්න හදනකොටම වැස්සක් ආයේ පටන් ගත්තා. කොහොම හරි කමක් නෑ කියලා ඉතින් අපි ඉතුරු ටිකත් විසිට් කරගෙනම ආවා. දැන් නම් ටිකක් වැස්ස වැඩි. මේ හරියම මාරම ලස්සනයි. ඒ ටික ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මං හිතන්නේ අපි දැකලා නැති මල් ජාති සෑහෙන්න තියෙනවා මෙහි. එතන වතුර පොන්ට් එකක් තියෙනවා. ඒක මාර ලස්සනයි. එතනින් ඉස්සරහට එනකොට මේ වගේ ලස්සන මල් ටිකක් තියෙනවා. මේ පාර දිගටම මේ වගේ ඩිසයින් කරලා තියෙනවා. මාර ලස්සනයි. අපි ඉතින් ওই ටිකත් ඇවිදගෙන ඉස්සරහට එනකොට වැස්ස හොඳටම වැඩි වුණා. කොහොමුණක් කමක් නෑ කියලා අපි එළියට ආවේ නෑ. ඇතුලේ තිබ්බ හැම තැනකම වගේ ඇවිදගෙන ආවේ. ටිකක් වීඩියෝ කරගන්න නම් අමාරු වුණා ෆ්‍රෙන්ඩ්ස්. වර්ෂාව වැඩි නිසා. හැබැයි අපි එහෙමයි කියලා ඇත්තෑරියේ නෑ. පුළුවන් උපරිම වීඩියෝ කරගෙන ආවා. මෙන්න මෙතන මේ වතුර පොන්ට් එක තියෙන තැනත් මාරම ලස්සනයි. ඉතින් ඔයාලා කොයි වෙලාවක හරි නුවරඑළියේ යනවා නම් නුවරඑළිය ගියොත් අනිවාර්යෙන් වික්ටෝරියා පාක් එකට යන්න. ඒ මාරම ලස්සනයි. ඉතින් අපිත් මේ ලස්සන බලලා ඔන්න ඉතින් එන්න ආවා. බයි.